ප්‍රශ්නය මම නැත්තම් කවුද මේ ඉපදිලා ඉන්නේ කියන එක. හරිනේ? ඕකනේ දැන් පළවෙනි ප්‍රශ්න විදිහට එවලා තියෙන්නේ. පළමු ප්‍රශ්නය මම නැත්තම් කවුද මේ ඉපදිලා ඉන්නේ? දැන් ඕගොල්ලෝ කියනවා ඕගොල්ලෝ ඉපදුනා කියලා. ඕගොල්ලෝ ඉපදුනා කියලා කියන විශ්වය සත්‍ය වශයෙන්ම නැති දෙයක් නම් තවදුරටත් ඒක ඔයාව කවදාවත් පිළිගන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ? ඊළඟ කාරණේ ඔයා බය වෙන සදාචාරාත්මක කාරණා ටිකක් තියෙනවනේ. කර්මය, දෛවය, නැවත ඉපදීම වගේ දේවල් කිසිම කෙනෙක් කවදාවත් ලියලා නැත්තම් ඒක කවුරුවත් නඩත්තුත් කරන්නේ නැත්තම් ඒක කිසිම වෙලාවක බලාත්මක වෙන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ? වරදකාරී බව, දියුණුව, ආධ්‍යාත්මිකත්වය, ඥානාලෝකය ඒ කොහොම ටික එකතු කරලා මවා ගන්න ඔයා මොහොතක්වත් පවතින්නේ නැත්තම් මොහොතක්වත් හිටියෙත් නැත්තම් මොකද්ද කරන්නේ? මේ මුළු කතන්දරේම විශාල වැරදි වැටහීමක් ඇතුලේ තමයි දිග ඇරෙන්නෙම. ඔයාලට වෙලා තියෙන්නේ ඒක ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නවා. ඉතින් ඒකට මොකද කරන්නේ? මේ කතාව මම මෙහෙම කියන්නේ ඔයගොල්ලෝ කිසි කෙනෙක්ව අවුල් කරන්න නෙමෙයි. මේ ඔක්කොම කතා ටික එන්නේ ඔයාට තියෙනවා ආත්මය කියලා හැඟීමක් අභ්‍යන්තර අවකාශයේ ඒක ස්ථාවර කරගන්න තමයි මේ කතන්දර ටික ගෙතිලා එන්නේ. ඔයා උත්සාහ කරනවා ලෞකික මමත් එක්ක ජීවත් වෙන්න. ඔන්න දැන් ලෞකික මමත් එක්කලා ඉඳලා පොඩ්ඩක් කල් ඉන්නකොට දැන් මොනවා හරි එකකින් දැන් මේක හරි යම් සිදුවීමක් වෙලා අනපේක්ෂිත සිදුවීමක් වෙලා ඒ සිදුවීමෙන් ඔයාට හිතරිදීමක් වෙලා හරි එහෙම නැත්නම් ස්වභාවිකව ඔයාගේ කැමැත්තක් ඇති වෙලා හෝ ඔයා මේ ලෞකික මම වෙලා ඉන්න ගමන් ආධ්‍යාත්මික පැත්තට හැරෙනවා කියලා ඔයා කියනවා. ඔයා හිතනවා. කියනව නෙමෙයි ඔයා හිතනවා. ඊළඟට ඔයා ලෞකික මම හිමින් අතාරින ගමන් ආධ්‍යාත්මික මමව නිර්මාණය කරන්න ගන්නවා. මේ හැඟීම ශක්තිමත් කරනවා නම් ඒකට උනන්දු කරන්නත් මට බෑ. මම ඒකට දෙන්නේ නැහැ ඔයාට පොසිටිව් උත්තරයක්. හරිද? ක්‍රියා කරන ආපහු ඉපදෙන කර්මය දරාගෙන ඉන්න විමුක්තිය හොයන වෙනම පුද්ගලයෙක් ඉන්නවා කියලා ඔයා උපකල්පනය කර ප්‍රශ්න ඇහුවොත් මගෙන් ඒක සාවද්දේ හින්දා මං කියනවා ඔයා වහම මේක ඉවත් කරගන්න. ඔයා කියලා සලකන පුද්ගලයා අදහසක් විතරයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ පවතින తත්වය නැහැ කියලා. සිදුවීම් සිද්ධ වෙනවා. ප්‍රතිවිපාකත් දිගහැරෙනවා. නමුත් ඒ ඔයා නෙමෙයි. ශරීරය, මනස යාන්ත්‍රික මෙවලමක් වගේ ක්‍රියාත්මක වෙනවා. අන්නේ සිදුවීම් පිටිපස්සෙන් ඔයා මොකක් හරි එක්කෙනෙක්ව මවා ගන්නවා. ඒ මවා ගන්න එක්කෙනා හරහා බැඳීමක් ඇති කරනවා. අන්නේ කවුද මේ බන්ධනය හදන කෙනා කියලා හොයාගන්න පුළුවන් නම් අන්න ඔයාට පැහැදිලි වෙනවා මේ ඔක්කොම තියෙන්නේ පරිකල්පනය ඇතුලේ විතරයි කියලා. මතකය හඳුනා ගැනීම හැමතිස්සෙම මානසිකව මම කෙනෙක්ව හදනවා. ඒ හදන මානසිකව හදන මම ආත්මය පිළිබඳ හැඟීමකුත් හදනවා. ඒ අදහස බිඳින්න පුළුවන් කොතනදීද? කොයි ආකාරයෙන්ද? ඒක බිඳ වැටෙන තැනම මේ සියලු දේවල් ටික ස්වයංක්‍රීයව බිඳ වැටෙනවා. කර්මය, ඉරණම, පුද්ගලික දුක් වේදනා, උපත සහ මරණයේ චක්‍රය ඒවා ඔයා නෙමෙයි. හීනේ දකින්න ඔයා නෙමෙයි ඒවා. ඒවා තමයි හීනේ. ඉතින් හීනෙට අයිතිවාසිකම් කියන්න ගියොත් අල්ලගන්න බෑනේ. හැම ක්ෂණේම අතෑරෙනවා. හැම ක්ෂණයකම අතෑරෙන ක්ෂණේදී දුක් විඳිනවා. පැහැදිලිද? එකෙන් කියන්නේ හීනේ හොඳ නැහැ කියලා.
ස්වයන් සිද්ධ ක්‍රියාවලියක් ඇතුලේ හීනයක් තියෙනවනම් ඒ හීනේ දකින්න නම් වෙන්නේ දකින්න වෙනවා. හැබැයි ඔයා හිතන විදිහට ඔයාට බලපෑම් කරන්න බෑ මේක ඇතුළට. ලෝකේ ක්‍රියාත්මකයි. මම දුක් විඳිනවා, මම ආපහු ඉපදෙනවා, මම තමයි මේ ඔක්කොම කරේ. අන්න ඒක කියාගෙන අයිතිවාසිකම කර්තෘත්වයේ ප්‍රකාශ කරන කෙනෙක් නැත එයා මායාව. සියලුම දුක් වේදනා එන්නේ මම නිසා. ජීවිතයේ දේවල් සිද්ධ වෙනවා කියලා විශ්වාස කරන හින්දා. ඔයා මේක ගැන විමර්ශනය කළා පිරිසිදු දැනුවත්භාවය ඇති කරගත්ත දවසට ඉතුරු වෙනවා බැඳීමකින් තොර, බාධාවකින් තොර ක්‍රියාත්මක වීමක්. හරි? විඥාණය එහි ක්‍රියාත්මක වෙන මූලික ශක්තියට සංයෝගුණයෙන් පස්සේ ඔය හැදෙන ශරීරය දිය වෙලා යනවා, මනස දිය වෙලා යනවා. අන්නේ දෙක සිද්ධ වෙනකොට මම කියලා ඇති කරගෙන තියෙන ප්‍රබල හැඟීමක් දිය වෙනවා. පුද්ගලිකව කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය කතා කරලා තියෙනවානේ ඔය ප්‍රශ්නේ අහනකමම කියලා තියෙනවානේ පුනරුත්පත්තිය ගැන. අනේ පුනරුත්පත්තිය කියන්නේ පරිකල්පන ශේෂ්ඨයටම අයිති දෙයක් වෙනවා. පරිකල්පනයේ ඇතුලේ ඒක තියෙයි. හැබැයි ඒව නරක නැහැ. පරිකල්පනය ලස්සනයි. ඒ පරිකල්පනය හරහා තමයි මේ කතාව ගෙතෙන්නේ. කතාව හොඳයි. කතාව මම කර ගැනීම නරකයි. උපදින දේ මැරෙනවා. නමුත් හැබෑවටම ඔයා ඉපදුනේ නැහැ. ඔයා රූපත්වයේ දරන සාක්ෂිකාරයෙක් විතරයි. ඉතින් ගැඹුරුම බය මොකද්ද? මරණයෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියන එකනේ. ඒක හැදිලා තියෙන වැරදි අනන්‍යතාවයක් එක්කලා. ජීවිතේ తాවකාලිකයි කියලා හිතන නිසා තමයි මරණයට බියක් ඇති වෙන්නේ. නමුත් දැනුවත්භාවය කියලා කියන්නේ බයක් නෙමෙයි. ඒක කවදාවත් ඉපදුනේත් නැහැ. ඒක තමයි ඔක්කොම. මේක අහනකොට ඔයාට ටක් ගාලා ප්‍රශ්නයක් එයි. මේක නම් ඇත්ත තත්ත්වේ ඇයි මට මෙච්චර මම ඉන්නවා කියලා දැනෙන්නේ? ඒකට හේතු වෙන්නේ අනිත් ඔක්කොම දිහා හොඳට විපරමයෙන් විමසිල්ලෙන් තාම හොඳ සෝදිසියෙන් බලන ඔයා මේ ප්‍රශ්න දිහා කවදාවත් හරියට සෝදිසියෙන් බලලා නැහැ. ඒක තමයි හේතුව. සමීපව බලලා නැහැ. පුද්ගලිකත්වයේ පිළිබඳ හැඟීම කියන්නේම විඥාණයට සම්බන්ධ චලනයක් විතරයි. ඒක සිතුවිලි කියන ඒවෙන් පුරුද්දක් කරලා ඒක ශක්තිමත් කරනවා. ඔයා උපකරණය දකින තැනත්ත වෙන්නේ නැහැ. මේ ශරීරය මනස කියන උපකරණය දකින තැනත්ත වෙන්නේ නැහැ. ඒක වරදව වටහාගෙන තියෙන්නේ. ඔයා හොඳට නිරීක්ෂණය කළොත් ඒක ඔයාගේ සිතුවිලි හරහාම ගොඩනගෙන විඥානය කියන එක ඔයාට හොඳටම තේරෙන්න ගන්නවා. ව්‍යාජ පදනමකින් හදන කතන්දර වලින් ඈත් වෙලා සිතුවිලි වලට කලින් තියෙන සිතුවිලි අතර තියෙන මේ නිහඬතාවයට අවධානය දුන්නොත් ඔයාලට මේ කාරණේ හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ජීවිතේ වඩාත්ම පැහැදිලි වෙනවා, එකඟ තත්ත්වයටපත් වෙනවා. වගකීම් යුතුකම් කාර්යයන් කිසිම දෙයක් අතහැරෙන්නේ නැහැ. ඒවා තව දුරටත් හොඳටම සිද්ධ වෙනවා. මොකද හේතුව බය, ආශාව ඒවත් එක්කලා සම්බන්ධ වෙන්නේ නැහැ ඊට පස්සේ. එතකොට ගැටුමක් නැහැ. ගහක කොළයක් හුලං පාර යනකොට චලනය වෙන්න ප්ලෑන් කරන්නේ නැහනේ. එයා චලනය නොවී ඉන්න උත්සාහ කරන්නේත් නැහනේ. මේ චලනයේ දීලා ඉන්නවා. හුලඟ ඇවිල්ලා චලනය සිදු වෙනවා, හුලඟක් නැති වෙනවා, චලනයත් නවතිනවා. ස්වභාවික ක්‍රියාකාරීත්වය දිගින් දිගටම සිද්ධ වෙනකොට අයිතිය ප්‍රකාශ කරන්න කෙනෙක් නැති නිසා ඒක හරීම බරක් නැති දෙයක් බවට පරිවර්තනය වෙනවා.
කිසිම වෙලාවක මමත්වයේ නැති වෙන එක උල්සාහගත තත්ත්වයක් හදන්නේ නැහැ. ඒක ඔයාට ආයාසයෙන් තොරව ක්‍රියාත්මක වෙන්න මාර්ගය පාදලා දෙනවා. ප්‍රතිරෝධයක් නැහැ. වරදකාරී හැඟීමක් නැහැ. අහංකාරයක් නැහැ. කාංසාවක් නැහැ. තියෙන්නේ ස්වයන් සිද්ධව සිද්ධ වෙන බුද්ධිමත් චලනයක් විතරයි. ඔයා විඥාණයට ඔබෙන්, උපතට ඔබෙන්, සියලු සංකල්පයට ඔබෙන්, ශරීරයට පෙරත්, ලෝකයට පෙරත්, ප්‍රාත්ම පිළිබඳ අදහසටම පෙරත් නිරපේක්ෂ සත්‍ය කියන එක ඔයාට අවබෝධ වෙච්ච දවසට මේ ප්‍රශ්නේ ඉවරයි. ඇයි දැන් ඔයක අවබෝධ වෙන්නේ නැත්තේ? ඔයා පොඩි දේවල් එක්කලා තමයි අඳුරගන්නේ මම කියලා. right? පැහැදිලිද? මේ වැරදි අඳුනා ගැනීම අත්හැරියන් පස්සේ ඔයා කිසිදු අන්තයකට යන්නේ නැති කිසිවක්ම නොවන බවට ඔයාට අවබෝධයක් එනවා. හැබැයි ඇත්තේ தත්ත්වේ සත්‍යයේ නියඬතාවය ඔයා වහලා දාලා ව්‍යාකාරලත්තේ නියඬතාවයෙන් දිගටම යනවනම් මේ සංකල්ප සම්මුතින් වලින්ම වහනවනම් මේක එතකොට ඉතින් අර තියෙන සියලුම එලිදරව් වීම ටික නියඬතාවය එන්න බෑනේ මොකද ව්‍යාකූලත්වයේ ඒක වහලා දායි. හරිද? ඒක ගැඹුරටම කාවැදිලා තියෙන්නේ මේ වචන මූලික වෙච්ච භාෂාවත් එක්කලා ගැට ගහලා තියෙන්නේ මේ. මොකද වචන තමයි මූලික හරය විදිහට එන්නේ. දැන් මම මේ කතා කරන්නේත් මොඩල් එකක් හදලානේ. මේ කතා කරන දේත් ඇතුලේ තියෙන මොඩල් එකක්. එහෙම නැතුව කියන්න බෑ භාෂාවේ ස්වභාවය ඒකයි. හරිද? ඒ නිසා වචන ගන්න එපා. කිසිම වෙලාවක පරම සත්‍ය විදිහට ගන්න එපා. වචන අදාළ නොවන දෙයක් බවට පත් වෙන වෙලාවක් එනවා. අන්න ඒ වෙලාවට ආරාධනය එනවා මේ தත්ත්වයට. ඇත්ත ප්‍රශ්නේ නෙමෙයි මේ අහලා තියෙන්නේ. ඇත්ත ප්‍රශ්නේ මම ඉන්නවද කියන එක නෙමෙයි. මම සකස් කරන මම කියන හැඟීම දෙන කවුරු හරි කෙනෙක් ඔයා හිතන විදිහට ඉන්නවද කියලා. මෙන්න මේකයි ගැටලුව. අන්න ප්‍රශ්නේ. දැන් කොහොමද මේක නවත්තන්නේ? මේක හොයන්නේ කොහොමද දැන්? හරි. මම කියන හැඟීම සකස් කරන කවුරු හරි ඉන්නවද? හොයාගන්න කොහොමද? ඔයාගේ අවධානය කිසිම සංකල්පයක් සම්මුතියක් හදාගන්න නැතුව කිසිම දෙයක් ගැන, දේවත්වය ගැන හෝ බුද්ධත්වය ගැන හෝ ගුරුවරයා ගැන හෝ කවුරු ගැන හෝ හදාගන්න නැතුව ඇතුළට යොමු කරන්න සර්ච් ලයිට් එකක් වගේ හරියට. right? මෙන්න මේ මං කියන එක ඔයාලට එතකොට හම්බ වෙනවා. කතාව ඉවරයි. නමුත් ආරාධනාව ඉවර නැහැ. අවසාන වශයෙන් පොඩි ඉල්ලීමක් කරනවා. ඕගොල්ලන්ගේ එකමුතුවේ, ඕගොල්ලන්ගේ ගෲප් එකෙන් ඕගොල්ලන්ගේ වැඩේ කරගෙන යන්න මාව සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න එපා. ඒක පදනමක් නැති දෙයක් වෙනවා.